යාළුවනේ මම කියපු විදිහටම අපේ ටොමියව ගෙනාවා. ඔය ඉන්නේ ඉතින් අපි ළඟට ගියාම එයා හැසිරෙන විදිහ ඉතින් ඔහොම තමයි. අම්මෝ ළඟට ගියාම ඉතින් උම්මා දෙන්න හදනවා ඉවරයක් නෑ. ඔයාලා ඩිබිගේ එක වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන් නේ. මෙයා ෂැඩෝ වගේ නෙවෙයි, එච්චරම දඟ නෑ. ඒ වුණාට මොකක් හරි හපන්න දුන්නොත් එහෙම නම් ඔයාලට දඟ හොඳට බලා ගන්න පුළුවන්. අපි තාම හපන්නේ එහෙම එයා කැමති දේ දුන්නේ නෑ. කැමති දේ දුන්නොත් වීඩියෝ එකක් ගන්න හම්බෙන්නේ නෑ. ඔයාලට අපි තවත් මේ වගේ ලස්සන වීඩියෝ අරගෙන එන්නම්. අපේ channel එක subscribe කරලා දිගටම අපේ channel එක බලන්න ඕනේ. හොඳේ. අපි ඔයාලට ඊයේ පෙන්නුවේ මල් පැලේ මොකද්ද කොහොමද ඒක මුල් ඇදගන්නේ කියලානේ. ඉතින් අද අපි පෙන්වන්න යන්නේ මේක කොහොමද පොට් එකට දාන්නේ කියලා. අම්මා කියන්න බලන්න අපි කොහොමද ඒක දාගන්නේ කියලා. ඉස්සෙල්ලාම අර කැඩුණු වළඳේ කෑලි ටික අපි අඩියේ පොට් එකේ පතුලට දාගමු. ඊට පස්සේ මේ තියෙන්නේ අපි අර කඩුවල ටික පොටි ප්‍රමාණයක් වතුර බැහැලා යන්න ඕනේ නිසා අපි ඒක ටිකක් දාමු. ඊට පස්සේ මේ කොහොබත් කැපිලි අර මුල් එලික හදේ අයින් කරන කැපිලි ටික අඩියට දාගෙන මේක අත්‍යවශ්‍ය නෑ මම නම් දානවා. මේ විදිහට දාලා අපි වතුර භාජනයට දාලා මුල් ඇදගත්ත මේ බලන්න ලස්සනට මුල් ඇදගත්ත ඒ අපි පැලේ අපි අඩියෙන් ඔහොම තියාගමු. තියලා පස් මේ විදිහට දාගමු. මේක මේ දාද්දී පොට් එකට පස් දාද්දී මුල් ටික පොඩ්ඩක් පරිස්සමට දාන්න ඕනේ. මොකද මුල් ඇදිලානේ මේකේ හොඳට තියෙන්නේ. අම්මා පුතේ මේ මොන වර්ගයේ පැලයක්ද? මේකේ නම නම් මන් දන්නේ. මේකේ නම දන්න කෙනෙක් දන්න අය පොඩි කමෙන්ට් එකක් දාන්න කියලා. මොකද පැලේ කියන්නේ. ඔව් guys ඔයාලා මේ පැලේ නම දන්නවා නම් අපිට පොඩි කමෙන්ට් එකක් දාගන්න මේ පැලේ නම දැනගන්න. මේ විදිහට පස් දාන්න උඩටම පිරෙන්න දාන්න එපා. පැලේ වර්ධනය වෙනකොට ටිකම තමයි ලස්සන හැඩ කරලා දාන්නේ. මේ බලන්නකො අපේ අම්මගේ වයි පැලේ ලස්සන. ඊට පස්සේ අපි මේකට වතුර ටිකක් දානවා. ඉතින් යාළුවනේ මේකට මම විශේෂ
විශේෂයෙන් කියන්න ඕනේ මේ මම නම් මේවට රසායනික පොහොර ಜಾති පාවිච්චි කරන්නේ නැති තරම්ම. ඉතින් මම මේ වගේ මේ ස්වභාවික ඒ වගේ තමයි මේවා හදන්නේ. ඉතින් මේක හොඳයි කියලා හිතෙනවා නම් ලස්සනයි නම් පොඩි කමෙන්ට් එකක් දාලා